जो है कही जो है सुनी वो बात क्या है बता मितवा. Hello everyone, welcome to back my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක කොහෙද දන්නවද යන්නේ? ඩ්‍රයිවර් පැත්තට. 9ට විතර තමයි අපි පිටත් උනේ මේ ගමන යන්න. ඉතින් ගිහිල්ලා නැති ලස්සන තැන් කීපයකට යනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් අපි මේ ගමන යන්නේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඒක නිසා එයාලට ඉන්න චුටි බබාලා දෙන්නෙක්. ඉතින් එයාලා ආස වෙයි කියලා අපි මුලින්ම එයාලව එක්කන් යන්නේ හම්බන්තොට බර්ඩ් පාර්ක් එකකට. මොකද අපි දෙන්න කලින් ගිහිල්ලා තිබ්බා. ඉතින් අපි හිතුවා එතන ලස්සන යාලටත් පෙන්වන්න ඕනි කියලා. ඉතින් මම එතන වැඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද මගේ YouTube channel එකේ තියෙනවා බර්ඩ් පාර්ක් එකේ ෆුල් විස්තරේ වෙනම vlog එකකින්. ඉතින් අපි බර්ඩ් පාර්ක් එකත් බලලා කොහොම හරි මේ විද්දි වෙලාව දවල් 12ට විතර ඇති මාරම රස්නේ. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ මම ගිහිල්ලා නැති බලන්න ආසාවෙන් හිටපු ලස්සන ලොකේෂන් එකක් බලන්න තමයි ඊට පස්සේ අපි ආවේ. ඒ තමයි මිරිස. ඉතින් මිරිසට එන්ට්‍රස් වෙන තැනම තියෙනවා ලස්සන සන්සෙට් බාර් කියලා ලස්සන ලොකේෂන් එකක්. ඉතින් එතන මොහොරම ලස්සනයි. ඉතින් මේ හැමතැනක්ම වගේ ලස්සන ඉර බැහැගෙන යද්දි මොකද එතන ක්ලයිමේට් එකත් එක්ක මොහොරම ලස්සන view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දවල් 12ට විතරනේ මිරිස්සට ගියේ. ඉතින් මාරම රස්නේ යව්ව මාරම විදියට පායලා තිබ්බා. ඉතින් වැඩි වෙලා අපි එතන හිටියේ නෑ. ඉතින් මට ඕනුනේ එතන කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් හරිම ලස්සනයි එතන. මේ විදිහ නම් ගොඩාක් අය එතනට ගිහිල්ලත් ඇති. මේ ඉතින් මගේ ෆස්ට් ටයිම් තමයි. මට මුලින්ම කියන්න අමතක වුණානේ මේ වීඩියෝ එකට චූටි වීඩියෝ එකක් එන්න ඇති. මොකද මම මේක පොඩි වීඩියෝ එකක් උනත් දැම්මේ කවදා හරි මට මේක බලද්දි මගේ ලස්සන මෙමරි එකක් විදියට මට මේක අපව බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් අපි ඊට පස්සේ ආවේ තවත් ලස්සන තැනකට. සීටඩ් බීච් කියලා තමයි මෙතනට කියන්නේ. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. අපේ වෙහිකල් උඩින් දාලා කිලෝමීටර් එකයි මීටර් 100ක් වගේ අපි එන්න ඕනේ මෙතනට. ඉතින් ඒට ගන්න ආවේ අපි ටුක් එකකින්. ටුක් එකට යාලා චාර්ජ් කරලා රුපියල් 500ක් වගේ. මෙතන ඉතින් ගොඩක් ලෝටර්ස්ලාට වඩා ඉන්නේ ෆොරිනර්ස්ලා. ඉතින් එයාලට එන්ජොයි කරන්න මෙතන හරිම පිරිසිදු හරිම ක්ලීනින් වතුරේම. ඉතින් හරියට පූල් එකක් වගේ ඇතින් පේන්නේ කට්ටිය බැලලා ඉන්න ඒ හරියට පූල් එකක් වගේ ගොඩාක් රැල්ල එන්නේ නැහැ. මොරම ක්ලීන්. මේ ලොකේෂන් එක හදලා තියෙන ෆොරිනර්ස්ලාටනේ. ඉතින් මෙතන පොඩ්ඩක් රෙස්ටුරන්ට් එකේ හැමදේම වගේ චුට්ටක් එක්ස්පෙන්සිව්. ඒ වුණාට කෑමේම මාරම රසයි. ඉතින් අපිත් පොඩ්ඩක් චිල් වෙලා මෙතන ඉඳන්ම චුට්ටක් එන්ජොයි කරා. මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා යන්න බැහැනේ ඉක්මනට. නෑ නෑ ඔයගොල්ලෝ ඔක්කොම කමු කාලා අපි යනවා. මේ ඉන්නේ ඉතින් අපේ චූටි බට්ටා. එයා දිහා කැමරාවට දැම්මොත් එයා ඉතින් කෝලන් කර hina වෙනවා. ඉතින් අපි වෙනම ලොකේෂන් එකකට යන්න හිටියේ සන්සෙට් එක බලන්න. ඉතින් චුට්ටක් ටයිම් එකේ යන නිසා අපි මෙතන ඉඳන්ම සන්සෙට් එක බැලුවා. හරිම ලස්සනයි සන්සෙට් view එකත්. මේ වෙද්දි නම් රෑ 7ට විතර ඇති. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඩ්‍රාලු ටොටුව බලන්න. මොකද අපි ගොඩ දවසක ඉඳන් ප්ලෑන් කරන් හිටියේ රෑ වෙලා ඩ්‍රාලු ටොටුව පැත්තේ ගිහිල්ලා චුට්ටක් ඇවිදලා එන්න ඕනේ කියලා. මොකද මම හරිම කැමති ඒ වයිබ් එකට. ඔය ඉතින් ඉඳලා හිටලා ඩ්‍රාලු ටොටුව පැත්තේ ආවම මට වෙනම ෆීලින් එකක් තමයි දැනෙන්නේ. නිකන් අපි හරියට වෙනම කන්ට්‍රි එකට ඇවිල්ලා ට්‍රැවල් කරනවා වගේ ෆීලින් එකක් තමයි මට නම් දැනෙන්නේ.
ඉතින් අපි රෑ වෙනටන් වගේ හැවිදලා ඊට පස්සේ අපි ආවේ ඩිනර් එකට ගන්න ඩ්‍රාලුටොටෝ ඇතුළෙන්ම. ඉතින් අපිට රසම රස කෑම තියෙන රෙස්ටෝරන්ට් එකක් හම්බුණා. මට මේ රෙස්ටෝරන්ට් එකේ නම මතක නැහැ. ඉතින් අපි 4 දෙනා මීල්ස් 4කින් තමයි ඕඩර් කරගත්තේ. ඉතින් මේ මීල්ස් 4ම මාරම රසයි. අපි ඉතින් ඩෝල් ෆෝට් එකත් බලලා ඊට පස්සේ අපිට මොනාරි ස්වීට්ස් මොනාරි කන්න ඕනි කියලා හිතන නිසා අපි කට්ටිය ආවේ ජාවා එකකට. ඉතින් අපි ජාවා එකෙන් ටොෆිත් ඕඩර් කරගෙන මම ඉතින් හරිම කැමතියි චුට්ටක් ස්වීට්ස් ගන්න. ඒක නිසා මම රසම රස කේක් ස්ලයිසස් එක ඕඩර් කරගත්තා. ඉතින් අපි කට්ටියත් අපේ ට්‍රොෆි ඕඩර් කරලා චුට්ටක් කියව හිටියා. ඉතින් මම හරිම කැමතියි නයිට් ලයිෆ් එකට. මොකද මම හරිම කැමතියි රෑට ඇවිදින්න. ඉතින් අපේ ට්‍රොෆි ටිකත් ආවා. ඉතින් මේම තමයි අද දවස මගේ ගෙවුනේ. මම හරිම කැමති විදියට ලස්සන දවසක් මේ විදියට ගෙවුන වලට මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. නෙක්ස්ට් වීක් එකෙත් ඔයාලට ලස්සන ට්‍රැවල් ව්ලොග් එකක් තමයි මම අරගෙන එන්න කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ඉක්මනටම නෙක්ස්ට් වීක් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Thanks for watching. Bye bye.